හෙලෝ යාළුවනි ඉතින් අද වීඩියෝ එකෙන් ගෙනාවේ TryHackMe එකේ account එකක් හදාගන්න විදිය. TryHackMe එක ගැන කිව්වොත් TryHackMe කියන්නේ අපේ cyber security skills හදාගන්න තියෙන හොඳ platform එකක්. මේක අපිට machine දීලා තියෙනවා hack කරලා practice වෙන්න. හරි ඉතින් ඔයාලා මුලින්ම කරන්න ඕන TryHackMe කියන website එකට යන එක. හරි ඉතින් Chrome browser එකට යමු අපි. එලා tryhackme.com කියන වෙබ්සයිට් එකට අපි යනවා. හරි ඉතින් ඒකට ගියාට පස්සේ මෙන්න මෙතන තියෙන join for free කියන බටන් එක ඔබන්න ඕනේ. ඊට පස්සේ මෙතෙන් දෙන්න තියෙන අපේ user name එක අපි TryHackMe එකේදී භාවිත කරන නම. හරි ඉතින් මම unknown disguise කියන එක දෙනවා. එතන email එක දීලා ඊට පස්සේ මම මගේ TryHackMe account එකේ password එක දෙනවා. හරි ඉතින් මෙතන තියෙන recaptcha එකත් fill කරලා අපිට sign up කියන බටන් එක click කරන්නයි තියෙන්නේ. හරි ඉතින් යාළුවනේ මෙතනදී ඔයාලගෙන් ප්‍රශ්න කීපයක් අහනවා. ඉතින් මෙතන තියෙන ප්‍රශ්න වලට ඔයාලගේ විදිහට fill කරන්න ඕනේ. මම මගේ විදිහට fill කරන එක ඔයාලට පෙන්නන්නම්. අපේ රැකියාව තමයි මෙතන අහන්නේ. ඉතින් මම ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ස්ටුඩන්ට් or intern කියන එක දෙන්නම්. ඉතින් මෙතන අපේ goals තමයි අහන්නේ cyber security වල. මම master new skills කියලා දෙන්නම්. මෙතන අහන්නේ ඔයාලා web networking Linux and Windows එක family එකද කියලා. ඉතින් beginner friendly විදිහට යන හින්දා I don't know basics of the web networking Linux and Windows කියන එක මම ක්ලික් කරනවා. හරි ඉතින් මෙතන අහන්නේ අපි කොහොමද TryHackMe එක ගැන දැනගත්තේ කියන එක. ඉතින් මෙතනදී ඔයාලා දැනගත්ත විදිහ select කරන්න. හරි ඉතින් දැන් අපේ account එක create වෙලා ඉවරයි. අපේ learning map එකක් දීලා තියෙනවා. I think අද වීඩියෝ එකකින් ගෙනාවේ ඉතින් TryHackMe එකේ account එක හදාගන්න විදිය. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් like එකක් දාගෙන යන්න. අලුතින් කෙනෙක් ඉන්නවා නම් subscribe කරගෙන යන්න. මොකද මම මේ වීඩියෝ series එක කරන්නේ beginner friendly විදිහට. හරි ඉතින් එච්චරයි ඉතින්. එහෙනම් හැමෝටම සුබ දවසක්.